ගාල්ල මහනගර සභාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් නියෝජ්‍ය නගරාධිපති ලෙස පත් වූ ප්‍රියන්ත ගොඩගම සහබන්දු මහතාගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවා තිබෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාර්යවසම් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයකින් මේ බව දැනුම් දී ඇත. එමෙන්ම ඒ මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවද අදාළ නිවේදනය මගින් දන්වා තිබේ. ගාල්ල මහනගර සභාවේ නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීමේදී කටයුතු කළ ආකාරය පිළිබඳව පක්ෂය විසින් දැනුවත් කර තිබී ඇත. එවන් පසුබිමක පක්ෂයේ උපදෙස් වලට පටහැනිව ඡන්ද විමසීමේදී කටයුතු කර ඇති බවත් ඒ තුළින් නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස ප්‍රියන්ත ගොඩගම මහතා තේරීපත්ව ඇති බවත් අදාළ නිවේදනයෙන් දැනුම් දී ඇත. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවන අතර පක්ෂයේ හොබවන සියලු තනතුරු සහ වගකීම් සම්බන්ධයෙන් ඇති අයිතියද අහිමි වන බව දැනුම් දී තිබේ.